එලිමහන් බිමේ නිවැරදිව සහ අඩු වියදමකින් නයිමිරිස් වගා කරන්න කැමති අය වෙනුවෙන් ගෙන එන වීඩියෝ පාඨමාලාවේ දෙවැනි වීඩියෝ එක තමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්න යන්නේ නයිමිරිස් වගාවේ ඉතාමත් තීරණාත්මක පියවරක් ගැන. ඒ තමයි අපේ නයිමිරිස් පැල ස්ථිර භූමියේ සිටුවා ගත්තට පස්සේ ඒ පැලවලට අපි ලබා දෙන පළමු පොහොර යෙදීම ගැන. ඔබ අපේ පළමු වීඩියෝ පැල සිටුවීමේ වීඩියෝ තවමත් නැරඹුවේ නැත්නම් ඉහළින් දිස්සන කාඩ් එක ක්ලික් කරලා එම වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් එලිමහන් බිමේ නයිමිරිස් වගාවේ ඉදිරි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel එකත් මතක් කරලා subscribe කරලා තියාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු නයිමිරිස් පැලවලට හරියටම පළමු පොහොර යොදන්නේ කොහොමද කියලා. හරි, දැන් අපි බලමු ඇයි පළමු පොහොර යෙදීම නයිමිරිස් වගාවට මෙච්චර වැදගත් වෙන්නේ කියලා. පැලයක් සිටවපු මුල් කාලයේදී ඒ පැලේ මුල් ටික වගේම පත්‍ර ටිකත් වේගෙන් වර්ධනය වෙන්න ඕන. අපි වගාවේදී මූලික අවධියේදී වලවල් වලට මූලික පොහොර බේසල් ෆර්ටිලයිසර් නැත්නම් අපි මඩ පොහොර කාබනික ද්‍රව්‍ය එකතු කරා තමයි. නමුත් මේ පෝෂණයෙන් පස්සේ පැලය තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වෙලා. හොඳට පැලේ වර්ධනය වෙන්න නම් අතු බෙදෙන්න නම් මේ වෙලාවේදී අමතර පෝෂණයක් අත්‍යවශ්‍යයි. මේ පළමු පොහොර යෙදීම තමයි ශාකයේ අනාගත අස්වැන්න තීරණය කරන ශක්තිමත්ම අඩිතාලම වැටෙන්නේ. හැබැයි මෙතෙන්දී අපි විශේෂයෙන්ම මතක තබා ගත යුතු ඉතාමත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඕනවට වඩා පොහොර දැමීම කිසිසේත්ම හොඳ නැහැ කියන කාරණය. සමහරව හිතනවා ගොඩක් පොහොර දැම්මොත් ලොකු අස්වැන්නකට යන්න පුළුවන් කියලා. නමුත් ඒක වැරදි මතයක්. අවශ්‍යතාවයට වඩා වැඩියෙන් පොහොර යෙදීමෙන් සිද්ධ වෙන්නේ ඔබේ වගාවේ වියදම අනවශ්‍ය ලෙස ඉහළයමක් විතරයි. දැන් අපි බලමු මූලික පොහොර දීලා කොච්චර කාලයකින්ද මේ පළමු පොහොර යෙදීම කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මූලික පොහොර යොදලා පැල සිටුවා ගත්තට පස්සේ දින 14ක් වගේ කාලයක් නැත්නම් සති 2ක් විතර ගියාට පස්සේ තමයි පළමු පොහොර යෙදීම කරන්න හොඳම කාලය, සුදුසුම කාලය. හැබැයි මෙතෙන්දී පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඔබ මූලික පොහොර වලට අමතරව වගා වලවල් වලට කොම්පෝස්ට් වෙනත් කාබනික පොහොර වර්ග යොදලා තියෙනවා නම් පැල සිටුවලා සති 3ක් විතර නැත්නම් දින 20ක් විතර පළමු රසායනික පොහොර යෙදීම කළත් ප්‍රමාණවත්. මොකද කාබනික පොහොර වල මුල් කාලයේදී පැලයට අවශ්‍ය පෝෂණය ක්‍රමයෙන් ලැබෙන නිසා. ඉතින් මම මගේ නයිමිරිස් වගාවේ පළමු පොහොර විදිහට භාවිතා කරන්නේ යාරමිලා කම්ප්ලෙක්ස් කියන පොහොර වර්ගය. ඇත්තටම ඇයි මම මේ පොහොර එක තෝරගත්තේ? මේකේ තියෙන පෝෂක අනුපාතය තමයි 12 11 18. අපි කියන NPK රේෂියෝ එක 12 11 18. නයිට්‍රජන් 12ක්. මුල් කාලීන පත්‍ර වර්ධනයට පැලේ වර්ධනය වෙන්න අත්‍යවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය මේකෙන් ලැබෙනවා. ඒ වගේම ෆොස්ෆරස් 11ක් අඩංගුයි. ශක්තිමත් මූල පද්ධතිය විහිදුණු මූල පද්ධතියක් ලබා දෙන්න ෆොස්ෆරස් මේකෙන් ශාකයට ලැබෙනවා. පොටෑසියම් 18ක් අඩංගු වෙලා තියෙනවා. ශාකයේ සමස්ත ශක්තිමත් භාවයට සහ ඉදිරියේදී එන මල් සහ පළදා වර්ධනයට අනිවාර්යෙන් පොටෑසියම් අත්‍යවශ්‍යයි. ඉතින් මේ අනුපාතයේ නයිමිරිස් වැනි ශාකයක මුල් කාලීන වර්ධනයට ඉතාමත් සමබර පෝෂණයක් ලබා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ යාරමිලා කම්ප්ලෙක්ස් කියන පොහොර එක හරියටම වගාවට යොදන්නේ කියලා. මුලින්ම අපි පැලයකට කොච්චර දුරකින්ද පොහොර දාන්න ඕන කියන එක ගැන බලමු. ඒක මැනගන්න අපේ අතේ ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන් අපිට. මම අද පොහොර දාන්නේ පැලේ මූලයේ ඉඳලා මගේ අතේ මැදැඟිල්ලේ ඉඳන් මැණික් කටුව දක්වා තියෙන දුර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඟල් 4ක් හෝ 5ක් වගේ දුරකින්. ඔයාලට පේනවා ඇති මම දැන් මේ දුර තියාගෙන පැලේ වටේට ලීයකින් පොඩි කාණුවක් හාර ගන්නවා. පැලේ මුල් වලට හානි නොවෙන්න පරිස්සමෙන් මේ දේ කරන්න ඕනේ. දැන් අපි බලමු එක පැලයකට කොච්චර පොහොර ප්‍රමාණයක්ද දාන්න ඕන කියලා. ඒක මැනගන්නත් මම ලේසි ක්‍රමයක් පාවිච්චි කරනවා. මම මෙතෙන්දී ගිනි පෙට්ටි පියනක් පාවිච්චි කරනවා පොහොර මැනගන්න. යාරමිලා පොහොර එකේ හරියටම එක පියනක ප්‍රමාණයක් එක පැලයකට යොදා ගන්න ඕන. ඒ ප්‍රමාණය නයිමිරිස් පැලයක මුල් කාලීන වර්ධනයට හොඳටම ප්‍රමාණවත්. අර පේනවා ඇති මම දැන් අර හාරගත්තු කාණුව පියනෙන් මැනපු පොහොර ටික වටේටම දානවා. ඒ විදිහට හැම පැලයකටම සමාන පොහොර ප්‍රමාණයක් වැටෙනවා. මේ විදිහට පියනෙන් අපි මැනලා පොහොර ටික ලබා දෙද්දි. පොහොර දාලා ඉවරුනහම අර කාණුව නැවතත් පස් වලින් හොඳට වහන්න ඕනේ. පස් වලින් වැහුවම තමයි පොහොර ටික පසට හොඳට දිය වෙලා මුල්ලට උරා ගන්න පටන් ගන්නෙ. පොහොර ඉදීම අවසන් කළාට පස්සේ වගාවට හොඳින් වතුර දාන්නත් අමතක කරන්න එපා.
ඉතින් ඔයාලත් ඔයාලගේ නාමිරිස් වගාවට මේ විදිහට හරියටම පළමු පොහොර යොදලා සාර්ථක වගාවක් පවත්වාගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් තවත් මේ වගේ වැදගත් වගා තොරතුරු බලන්න. ඒ වගේම මේ වීඩියෝ පාඨමාලාවේ ඉදිරි වීඩියෝ මග නොහැර බලන්න අපේ CL Plant YouTube channel එකත් මතක් කරලා subscribe කරලා තියාගන්න. ඉතින් වගාව ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න අමතක නොකරන්න.